ඔයල කරන්නේ මිනිස්සුන්ව රවට්ටලා ජෙනුයින් නැති වාහන පාර්ට්ස් විකුණනවා. හරිද? ඒ කරන බිස්නස් එකෙන්ද ගොඩක් මිනිස්සු වාහන අතරමඟ නතර වෙලා සෑහෙන අසරණ වෙනවා. අංකල් මේ පැත්තේ අංකල් මෙයාව දැකලා තියෙනවද කොහේ හරි? wanted. yes. අවංකෝ අපරාධකාරෝ මුව රටේ ඔයන්න ඕනේ මුන්ට උපරිම දෙන්න ඕනේ. damn. අනිවාර්යෙන්. පාර්ට්ස් බල්ලා වුණොත් මොකද කරන්න ඕවා? පාර්ට්ස් බල්ලාම තුක බල්ලා වගේ කරන්න ඕනේ. ඕකේ. උට උපරිම දඬුවම. නීතිය කාටත් එකයි නේ මාත්. ඔව්. හරි ඉඳලා නෑ නේද? නෑ. ඒක තමයි. No God please no. අංකල් නැත්තම් ඉන්න දෙන්නේ නෑනේ. මට සිරි. අපිම මූද අපිට ලුණු තියන්න පුළුවන්. මුහුදට වෙන්නන්න එපා කොල්ලෝ. ලුණු. මුහුද දැකලා නෑ. මූ දැකලා නෑනේ. දැකලා නෑනේ. දෙවිදන ගන්නවනේ උන් කවුද කියලා. දැකලා නෑ. අයියෝ අංකල්. Okay, next beam. ඒකේම දක්ෂණ හැකියෝ මගේ ජියෝග්‍රැෆි ටීචර් මේ බලන්න. මං ආව පැරිසියේ අයිෆල් කුළුණ බලන්න. පැරිසියේ අයිෆල් කුළුණ? පැරිසියේ අයිෆල් කුළුණ නෙවෙයි බං ඔය අපේ ලංකාවේ නෙළුම් කුළුණ. මෝඩයක් එක්මු. Brother, what's that? Okay, next beam. あれよりももっと恥ずかしい目に遭わせるぞ。そんな。やめてください。 මට කුදසයි පෙරේ දැම්මට අම්මෝ. Okay, next beam. මේ මොකද්ද මේ? අර සීගිරලා නේද බං? තාත්තේ මං ආවා. මේක වට වෙලීමෙන්ට Okay, next beam. මියර කපු ගෑනි නේද? ඊයා වන් විකිනම් හැටි පෙරේ තියද්ද කොයිද? ඊයා. Okay, next beam. මස් නැතුව මස් හොදි එකක් හදාගන්න තමයි අද මම ඔයාලට සාමාන්‍යයෙන් කඩෙන් ගන්න කොත්තුවට රයිස් එකට හම්බෙන ග්‍රේවි එක ගෙදරදීම හරියටම හදාගන්න විදිය අද මම ඔයාලට කියලා දෙනවා. Okay, next beam. Ganding oh. Kining itlog guys. Kami yan ya. Iya. මොනවද ඔය කරන්නේ? අත්තපා. මේක කොහොමද බලන්නේ? ඒ කෑව නේද මේකේ? Ganding oh.
අයියෝ Okay, next beam. තරු කුමර වගේ කෙනෙක් ඔෆිස් එකේ ඉති. අනිවාර්යෙන් හැන්සම් කොල්ලෙක් වෙන්න ඇති. බලමු. Yeah, man. Damn. දැක්කත් වශී වෙන කොල්ලෙක්. ඇත්තටම හරිම ලස්සනයි. ඇත්ත වශයෙන්ම කිව්වොත් කොරියාවේ නළුවොත් පරාද වෙන ලස්සනක් තමයි ඒ අයිති තියෙන්නේ. Oh shit. අමා නරසිංහ 2 මේ තරු කුමරට නම් සීනි හෙදිරෙද කොහෙද? පේනවනේ පැහැදිලි ඉරිසියාව පැහැදිලි ඉරිසියාව. කොච්චර ලස්සන කොල්ලෙක්ද? අයියෝ. වන්ති ගුරුගේ තරු කුමරව හයියෙන් අල්ලගනි මේ දවස්වල හුළඟ සැර වැඩි. අක්කලාට ආසයි. මේක පියාඹලා නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ හුළඟට ගහගෙන ඇවිල්ලාද කොහෙද? Huh? Okay, next beam. හායි යාළුවනේ මගේ වීඩියෝ එකට කමෙන්ට් එකක් ඇවිල්ලා තිබ්බා. වොෂ්රූම් ගිහින් ෆෝන් එක පොඩ්ඩ ඉන්න මොකද්ද මේ කමෙන්ට් එක? මම වොෂ්රූම් ගිහින් ෆෝන් එක පාවිච්චි කරද්දී ෆෝන් එක කොමඩේට වැටුණා. ඒ වගේ වෙලාවට ෆෝන් එකේ එළියට විසිකන ගැජට් එකක් හදන්නකෝ. අයියෝ එහෙම. ඇයි? හොඳයි. අදහස හොඳයි. බලමු. ඒ වගේ වෙලාවට ෆෝන් එක එළියට විසිකන ගැජට් එකක් හදන්න. මට සිටි. ඉතින් මං ඒකට ගැජට් එකක් හදුවා. ඒකත් බලන්නකෝ ඉතින්. පෙන්නන්නකෝ. ඒකේ තියෙන ඇරලා තියෙන වෙලාවට මේ විදිහට ෆෝන් එක වැටුනහම අම්මට සිරි වෙන ගැජට් එකක් තමයි ඒක. ඇත්තටම වටින ගැජට් එකක්. දැන් අපි බලමු පොඩ්ඩක් කමෙන්ට් පැත්තට ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා. විහන්ත ජයතිලක. ඕකනම් ෆෝන් එක කෙසේ වෙතත් බෙට් ආයේ අස්සට යන්න හදපු ගැජට් එකක් වගේ. දනුෂී බිත්තිවලට විසික් කරන වැඩක් තමයි ඕක. Damn. බිසල් රිත්නාල් පිරිමින්ගේ වලින් රොටි හදන්නද හදන්නේ ඔහේ විහිළුවක් දුඹට මේක. මේ ළමයා කොච්චරනම් වටින ආදර්ශයක්ද දීලා තියෙන්නේ ඈ. උඹලා එකෙනු තාතල් ගන්නවනේ. අනේ මන් දන්නේ බං. උඹලට මේ ළමයාගේ ගැජට් එකේ අගේ තේරෙන්නේ උඹලගේ ෆෝන් එකත් කොමෙන්ට් එක අතර ගියාම තමයි. Motherfucker, you better check your goddamn. Okay, next beam. අනේ හලෝ. ඇයි හලෝ? අහිංසක ඉල්ලීමක් ඉල්ලන්නම්. හරි ඉල්ලන්නකෝ. ඒ ඉල්ලීම ඉෂ්ට කරන කවුරු හරි ඉන්නවද? ඉස්සෙල්ලා ඉල්ලීම කියලා ඉන්නකෝ. බලමු ඊට පස්සේ. මං පවුනේ. මං ආසයි. ඔව්. ගොඩක් ආදරෙන්. නාලලට කිස්සයක් දෙන්න. කවුද කැමති? මම නම් කැමති නෑ. කිස්සයක් ගන්න. මම කැමති නෑ. මට එපා. කවුරු කැමති නම් අගකින් කියනවා කරුණාවක් කරලා මෙයාට කිස් එකක් දෙන්න ඉඩ දෙන්න. පේරවන්නේ පව් ඒ මිනිස්සයා හරිම අසලන වෙලා ඉන්නේ. එහෙම කරන්න එපා. Okay, next beam. අම්බෝ අක්කේ මොනවද මේ කරන්නේ? මේවා කොහොමද බලන්නේ? Yeah boy. අම්බෝ Here we go again. ලස්සනයි උත්කෘෂ්ටයි හරිම අගයි. හරිම ලස්සනයි අක්කා දෙන්නගේ ඩාන්ස් එක ඒත් ආයෙත් කරන්න බෑ. Okay, next beam.
අම්මා හොයලා දීපු කෙල්ල. සුපිරි කෙල්ලක් කියන. හනා දැන් බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. තාත්තා හොයලා දීපු කෙල්ල. එයත් අවුලක් නෑ. අල්ලපු ගෙදරට නංගිට නම් පොඩ්ඩක් දාංගලේ වැඩි වගේ විතර. මං යාට වැඩි කැමති නෑ. පරණ කෑල්ල. Crush it. Oh my God! Nice. අන්තිමට බඳින්න ඕන එක. Yeah, man. 10න් 10 දෙන්න පුළුවන් හොඳම කෙල තමයි ඉනෝ කක්ක. උයන්නත් පුළුවන්, සින්දු කියන්නත් පුළුවන්, නටන්නත් පුළුවන්, රඟපාන්නත් පුළුවන්. බනින්නත් පුළුවන්. කොහොම හරි ඉනෝ කක්ක තමයි best. What? Bro, what are you talking about, man? Okay, next beam. කෙල්ලෙක් වුණාම මොකද වෙන්නේ? උදේ පාන්දර යට ඇදුමක් අදින්න. පුතෝ මේක අහගන්නේ. තෝ වගේ පටු අදහස් තියෙන පාඩුව තමයි මැරෙන්න ඕනේ. ඵලයන් ඊට ඵලයන් එරියට කියලා ඔක බෝ කරගෙන මැරි. අයි මම්මේ. අයියෝ. ගෝල් මුල පැණි. අයියෝ එහෙම. ඇයි? Okay, next beam. 1500යි. අක්කේ මරු හොඳේ. අක්කේ මරු හොඳේ. මල්ලිට මරු නම් ඉතින් අපිටත් සතුටුයි හොඳේ. බ්‍රිලියන්ට් බ්ලූ කලර් එක ඕනේ කිව්ව මල්ලිට ඕනේ අවදානෙට මන්දා. මේ ඇස් දිහා අවදාන. හරි. කතරගම දෙයියෝ වැහිලා වගේ. සිදු දෙයයන් රතු දෙකක් දාන්න තිබ්බේ. wow nice Oh shit. Here we go again. Okay, next beam. dear fans ඔයාලා සතුටින්ද ආච්චි කෙනෙක්. මචං සංගීත දු ආච්චි මොකද්ද කරන්න හදන්නේ? මාල් දු අම්බෝ. පුදුම බයයි ආච්චිලා තමයි දැන් ලංකාවේ තියෙන්නේ. පේනවනේ. මැරියෝ වගේ. Okay, next beam. මේ විදිහට නම් සීතලෙන් ඉන්න ඇන්ටි කෙනෙකුයි චූටි ළමයෙකුයි වගේ බලන්න. ඒකට වැස්ස නවතින්නේ නෑ වගේ. මට බයයි මේ දවස්වල වැස්ස නොබලා වැඩ කරන බල මණ්ඩලයේ අයට ආරක්ෂක මණ්ඩලයේ අයට අපි හැමෝම ස්තුති කරන්න ඕනේ. ඒ වගේම අයියෝ. තියාගන්න. අහන කියනකොට ප්‍රාර්ථනා කරන්න. හැරෙන්න එපා පොඩ්ඩක් එක තැනක ඉඳලා කියන්න පුළුවන්. සෑම මිනිසෙකුටම කරදරයක් විපතක් නොවේවා කියලා. මට තේරෙන්නේ නැහැ ඇයි ඒ කැරකි කිව්වේ කියලා. කොහොමද කැරගෙන වීඩියෝ එකක් වෙන්නේ. ඕකේ. මේක අපිල්ලගේ නීතිය අම්මට හැමෙන්න
ඕන්න ඔකතා ප්‍රශ්නේ